බණගෙදරක තමයි හිටියේ. ඊට පස්සේ කෝල් එකක් ආවා මේමයි මේ ඇක්සිඩන්ට් එක බස් එක පිළිලා තියනවා කියලා. ඊට පස්සේ මායි යාළුවෝ දෙන්නෙකුයි එතනට ආවා. කට්ටිය ඊට පස්සේ යන්න පාරවල් හොයන ගමන් තමයි තිබ්බේ. එතනට රොප් ආමියෙ ඇවිල්ලා හිටියා. ඊට පස්සේ රොප් එහෙම ගෙනල්ලා ඊට පස්සේ එහෙම රොප් එකක් දාලා ඉතින් පහළට බැස්සා. එක්කෙනෙක් අරගෙන එහෙම මං ඇඟේ ගෙට ගහගත්තා. ගෙට ගහගෙන පොඩ්ඩක් පහිද්දී අර ඩිං ගලක් ගලවිලා ඇවිල්ලා මගේ මූණ වැදුනා. ඊට පස්සේ එතන පොඩ්ඩක් ඩැමේජ් වුණා. ඊට පස්සේ ඒක වෙලේ ගානක් අවුලක් නැහැ ඉතින්. ඊට පස්සේ ආයෙත් මම නැගලා කිරි දෙන්න වක් ගත්තා. මට පෙරුණේ ඉවහලුනේ එතන විශේෂ බලකායේ උගුණුව තමයි. අහසේ දෙවියන්ට වඩා පොළවේ දෙවිවරු හොඳයි. දහසක් මල් මාල දමා ඇගිය යුතු දින අදයි. විශේෂ බලකායේ උතුම් ගම්බිර බව පෙන්නලා විශේෂ බලකා සෙබලෙක් නැත හදවත් කලබලා. විරුවානෙනි හිත හොඳ අගයමි අද කවි බැඳ. විරුවානෙනි හිත හොඳ අගයමි අද කවි බැඳ. ඇවිදින් ඔහු නිවාඩුවට හිටියත් බන ගෙදරක දැවී ගිහින් හිත සිදුන මේ මහාන තුර දැක. අව්ව වැස්ස රෑ දහවල් අදාළ නොම කරගෙන පව්හරනෙට ඇවිත් තිබෙයි පෙන්වා රණ විරුගුණ. විරුවානෙනි හිත හොඳ අගයමි අද කවි බැඳ. විරුවානෙනි හිත හොඳ අගයමි අද කවි බැඳ. අටි ගණනක ප්‍රපාතයට කඹ ආධාරෙන් බැස දැඩි කැපවීමෙන් මිනිසුන් බේරා දෙවියෙක් ලෙස. තුවාල උන අය තමන්ගේ ඇඟට තියා බැඳගෙන උඩට එත්දි ගලක් වැදිලා මේ අනතුර සිදුවෙන. රණවිරුවන් ඔබ වගේ සත්තයි රටකට අගේ. රණවිරුවන් ඔබ වගේ සත්තයි රටකට අගේ. ලංකාර වෙන්නට ඇස ඇවිදින් වැදුනත් ගල. මිනිසුන්ට උදව් කළා පෙන්වා රණවිරු බල. හදවත හොඳ විරුවානෙනි ලැබේවා ඉක්මන් සුව. ඔබ වැනි රණවිරුවන් දැක සැනසෙනවා ලක්මව. විරුවානෙනි තෙද ඇති ඔබ බැබලේවා නිති. විරුවානෙනි තෙද ඇති ඔබ බැබලේවා නිති. ඔබ කළ මෙහෙවර දැක මුළු රට ගෞරව කරනවා. ඔබ වැනි විරුවන් බිහි කළ දෙමව්පියොත් වටිනවා. ඔබ හින්දා විශේෂ බලකායේ නමක් දිලෙනවා. තවත් යෝධ බල ලැබෙන්න රටක්ම සුබ පතනවා. විරුවානෙනි තෙද ඇති ලැබලේවා ඔබ නිති. විරුවානෙනි තෙද ඇති ලැබලේවා ඔබ නිති. සැබෑ රණවිරුවන් කියලා කියන්නේ Taman නිවාඩුවේ හිටියත් වැස්සද අවුවද රෑද දාවලද කියලා නැතුව හදවතින් මිනිස්සුන්ට සේවයක් කරන රණවිරුවන්ට. ඉතින් ඒ වගේම සැබෑ රණවිරුවෙක් මෑත කාලේ දැකපු මොහු. ඉතින් හදවතින්ම සුබපතනවා, හදවතින්ම ගරු කරනවා මේ වගේ වීරයන් තමයි අපේ රටට ඕනි. සහ ඒ වගේම විශේෂ බලකායට යුද හමුදාපතිතුමාට මම දන්නේ නැහැ මේක දකීද නැද්ද කියලා.
මේ වගේ විරුවන්ට අඩුම තරමේ උසස් වීමක් හරි දෙන්න ඕන, රෑන්ක් එකක් හරි දෙන්න ඕන. ඉතින් ඒ නිසා එතකොට තමයි මේ රටේ මිනිස්සු ඒ වගේම මේ වගේ වීරයන්ට තවත් තමන් නිමාඩු ඇවිල්ලා ඉන්න වෙලාවක පාඩුවේ ඉන්න තිබ්බත් ඔහු ඇවිල්ලා කරලා තියෙන දේවල් ඔහු කියද්දි හිතට දරා ගන්න අමාරු. ඊටාම ආදරණීය දේවල් ටිකක් ඔහුගේ පුහුණුවෙන් කරලා තියෙනවා. ඉතින් විශේෂ බලකායට විශේෂයෙන්ම ස්තුතියි වෙන්න ඕන මේ වගේ රණවිරුවන් බිහි කරනවට. ඒ වගේම හැදු වැඩු දෙමාපියන්ටත් මේ වගේ වීරයන්ගේ අපි අනිවාර්යයෙන්ම පින් දෙන්න ඕන. ඉතින් ඔයාලටත් මේ වගේ වීරයෝ ගැන මේ රණවිරුවා කරපු මේ දේ ගැන කමෙන්ට් එකක් දාලා යන්න පුළුවන් නම් බොහොම ස්තුතියි. වීඩියෝ එක බැලුවටත් බොහොම ස්තුතියි.